ආයිබෝවන්. ඉතින් ඔන්න හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දැන්ටමත් දන්නවා මම මොකද්ද මේ වීඩියෝ එකකින් කරන්න යන්නේ කියලා. ඉතින් මේ දවස්වල හැමෝටම වගේ ගොඩාක් අය වගේ ගොඩාක් ආසාවෙන් උවමනාවෙන් ඔය සිල්ලෙන් බලාගෙන ඉන්න දෙයක් තමයි මේ අද කරන්න යන්නේ. ඉතින් හැමෝම දන්නවා වගේ ටීම් අප් එකෙන් දාපු ඕඩර් එකක් අන්බොක්ස් කරන් තමයි මම ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඔන්න පළවෙනියටම කියන්න ඕනේ මගේ අද ඕඩර්ස් තියෙනවා දෙකක්. හැබැයි දෙකක් වුණාට තව ඕඩර් එකක් තියෙනවා. ඕඩර්ස් තුනක් තියෙනවා. ඉතින් ඕඩර්ස් තුනෙන් එකක් දැන්ටම චූස් කරන්න පටන් ගන්න නිසා මම ඒක වෙනම අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේ ඕඩර්ස් තුනම ඔයාලට අද අන්බොක්ස් කරලා පෙන්නන්න. ඉතින් මම පළවෙනියටම මේක ගැන පොඩි පැකේජ් එකකින් මොනවද කියලා කියන්නම්. ඊට කලින් මට කියන්න ඕනේ මම සාමාන්‍යයෙන් මේ ඔක්කොටම මට ගියා ඇත්ත ගන්න. කියන්නේ ඇත්ත ගන්න ඩිස්කවුන්ට් නැතුව ඩොලර් 101.41ක් ගියා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් මං මේ දිනේ මට මතක හැටියට මම සෙන්ස්රාද දවසක බැලුවේ. ඒ කියන්නේ 29920.85ක වගේ ගානක ඕඩර් එකක් තමයි මේ තියෙන්නේ. හැබැයි මට ඩිස්කවුන්ට් වැටුණා මට මතක හැටියට 58.94 ඩොලර් 58.94 කියන්නේ රුපියල් 17390.15ක ඩිස්කවුන්ට් එකක් මට ලැබුණා මේ බඩු ඔක්කොට. මෙතන මගේ සම්පූර්ණ කියන්නේ ඕඩර්ස් තුනේම බඩු තියෙනවා 17ක් විතර අයිටම්ස් 17ක් තියෙනවා. ඒ 17න් මම කියනවා මෙතන මොනවාද තියෙන්නේ කියලා. අපි මුලින්ම බලමු මොනවාද මේකේ තියෙන්නේ කියලා. ඉතින් පළවෙනියටම එන්නලුන මෙන්න මේ බෑග් කවර් එක. මම මේකේ ප්‍රයිස් උත් කියන සමහර විට මම මේ කියන ප්‍රයිස් එකට වැඩි පොඩි ගාණක් එහෙම වෙයි. මොකද මට ඒ දවසේම දාපු ඕඩර් එක දාපු වෙලෙම ගාණ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න බැන්නා. දැන් තියෙන ගාණත් එක්ක මම කියන්නම් කොහොමද මේකේ ගාණ කියලා. 330.32ක් තමයි මට ගාණ පෙන්නුවේ. මම ඒකේ පොලිසි එකක් පෙන්නන්න. ඉතින් මේ විදිහට තමයි එයාලා පොලිට මේ වගේ එකක් දාලා තියෙනවා. හොඳයි. ඇත්තටම අර මැද සමහර අය ෆංගස් එයි කියලා බයක් තියෙන. හැබැයි නෑ එහෙමත් ටිෂු එකක් නැති වෙන මොකද අපි එක දිගට මේක දාන්නේ නැහැ. මේක මේ ෆෝන් එකට නෙමෙයි මම මේ වීඩියෝ කරන ෆෝන් එකට ගෙනාපු එක. ඇත්තටම ඒකත් 330කට ලංකාවේ ගන්න නැහැ. මොකද බෑග් කවර්ස් ලංකාවේ සමහර ලාවට අපි තොග ගන්න ගියත් ගොඩක් වෙලාවට තොග ගන්න තැන් වලට ගිහිල්ලා එකක් දෙකක් ගන්න ගියත් සාමාන්‍යයෙන් ගණන්. ඉතින් එතකොට බලද්දි මේක ඇත්තටම ගොඩක් හොඳයි. හොඳයි සා මේ 330 කියන ගානට ගොඩක් worth. ඊළඟට මෙන්න මේ lip balm එක. balm එක නෙමෙයි sorry මේක lip gloss එකක්. අයිඩක් දෙන්නම්. මම ඇත්තටම ඕඩර් කරේ තව කෙනෙක් දාපු ඕඩර් එකක් බලලා. ඒකට මට මේ වගේ පාටකට මම ගොඩක් ආස වෙලා හිටියා. මොකද ඒකේ බලද්දි මම දැනගත්තා මේ වගේ පොඩි සයිස් එකක් තමයි මේකේ තියෙන්නේ කියන එක. මොකද මට ඒක ප්‍රශ්නයක් නෑ. මම ඒක දැනගෙනම තමයි ඕඩර් එක දැම්මේ. තියෙන්නේ. මේක lip gloss එකක්. මේකේ පෙන්නනවා අපිට direct use කරන්නත් පුළුවන් මේ lip gloss එක. එහෙම නැත්නම් after using lipstick apply කරන්නත් පුළුවන්. lipstick ගාලා ඉවර වෙලාම ඒක apply කරන්න පුළුවන් කියලා. ඉතින් මේක දැන්ටම use කරලා තියෙන්නේ. මේ තියෙන්නේ චුට්ටක් ගාලා පෙන්නන්න. මේකේ තියෙන්නේ හොඳ දේ තමයි මේක නිකන් හරියට අර අපි පොඩි කාලේ කෑවැර දෙකේ චුයින් ගම් රුපියල් දෙකේ චුයින් ගම් එක අන්න ඒකේ සූද වගේ තමයි එන්නේ. ඒක
පොඩි චොක්ලට් පාටක් තියෙන්නේ. දුඹුරු පාට. ඉතින් ඒකත් හොඳයි. ඉතින් ඊළඟට මම ඕඩර් කරලා තියෙනවා මෙන්න මේ perfume stick එක. ඇත්තටම මේක උනේ ඔයාලත් හරියට කල්පනා කරලා ඒක දාන්න. මොකද තමන්ට අවශ්‍ය නැති දෙයක් වුණත් ඒ වෙලෙට දාන්න පුළුවන්. අපි කාඩ් එකත් ඇඩ් කරලානේ තියෙන්නේ. එතකොට අපි ඕඩර් එකක් දානකොට ඕඩර් එක දාලා සමහර වෙලාවට ඔය නිකන් බල ඉදි කාඩ් එකට දානවා කියලා වැරදිලා අපිට ඔටෝම පේමන්ට් එක කන්ෆර්ම් වෙනවා. මොකද අර මට එහෙම දෙයක් වුණා. මොකද මම ඕඩර් එක දාලා ඉවරලා නිකන් කාඩ් එකට දාන වීඩියෝස් බල ඉන්නකොට මේ අයිටම්ස් බල ඉන්නකොට මම දැක්කා මේ perfume stick එක තියෙනවා. මේකයි තව එකකුයි මම දැම්මා. perfume stick එක ගැන බල ඉන්නකොට මම හිතාගත්තා මේක පස්සේ ගන්න දානවා කියලා දාගෙන ඉන්නකොට මම අතරම කාඩ් එක කියලා ඉතින් ආපැත්තකට දැම්මේ. ඒකම අර අපිට ඕඩර් එක දාලා මම දන්නේ පැය ගාණක් තියෙනවා ඒ ඕඩර් එකටම තව ඇඩ් කරන්න පුළුවන් කියලා. ලිමිට් එක පැන්නොත් බෑ. මොකද නම් දවස් ගාණක වගේ තමයි ලිමිට් එකක් තියෙන එක ඕඩර් එකට. දවස් ගාණකට වගේට වැඩියෙන් 9000 ගාණකට වැඩිය අඩුවෙන් තමයි දාන්න තියෙන්නේ. මේ ඉතින් ඒ ඕඩර් එකේ මුලින්ම පොඩි ගාණක් ඉතුරු වෙලා තිබ්බා. ඒ කියන්නේ පළවෙනිට දාපු ඕඩර් එක 9000 ගාණට කිට්ටු වුණාට තව රුපියල් 1000ක විතර බඩු දාන්න ඉඩ තිබ්බා. ඊට පස්සේ මම ඉතින් කාඩ් එක කියලා දාගෙන පුරුදු තැනට ක්ලික් කරාම payment successfully කියලා වැටුණා. මේකයි මේකත් එක්කම තව එකක් තිබ්බා. ඒකයි ඒ වෙලේම කාඩ් එකෙන් සල්ලි කැපිලා වැටුණා. ඊට පස්සේ අන්න ඒ වගේ ඔයාලට අවශ්‍ය නැති දෙයක් පවා ඒ වෙලේට අවශ්‍ය නැති දෙයක් පවා හැම කාඩ් එකට කියලා වැරදියට මේ ඕඩර් එකටම යන්න පුළුවන්. ඒ නිසා කල්පනාවෙන් දාන්න කියලා මම කියනවා. ඉතින් මේක ගැන කිව්වොත් මේකේ තව ස්ටික් එකක් තියෙනවා. මම පෙන්නන්නම්. මේකේ ගොඩාක් ලොකුට තියෙනවා. ඒක මාර සුවඳයි. මාර සුවඳයි කියන්නේ මම මේක යූස් කරා. මේකට උනේ 628.19ක්. මේකයි තව එකක් ඕඩර් කරා. ඒ දෙකම එකට ආවේ. තන්තරින් ගන්නත් පුළුවන් ඔයාලට. මේක හොඳයි. මේ සුවඳයි අර සුවඳයි ටිකක් වෙනස්. හැබැයි දැන් දෙකම හොඳ. හැබැයි මට මම පාවිච්චි කරපු හැටියට මම හිතනවා ගොඩාක් වෙලා කියන්නේ අපි සාමාන්‍ය 24ක් වත් එහෙම සුවඳ රැඳිලා තියෙනවා කියලා හිතන්නේ. මේක long lasting කියලා තිබ්බට එහෙම ඉතින් අර ගොඩාක් long lasting නැහැ. ඉතින් හැබැයි 628යි. ඒකට මේක දෙකට බුදුම 300 ගාණක් වගේ නෙවෙන්නේ. එහෙම බැලුවොත් ඉතින් 300 ගාණට අපිට මේ වගේ සුවඳක් ගන්න බෑ. මම දැක්ක මේ ගොඩක් අය කියනවා අර රට ඉඳන් එන අයගේ සුවඳ තියෙනවා කියලා. ඇත්තටම මේ සුවඳ තියෙනවා. ඉතින් ඒකත් ඉතින් හොඳයි. ඔයාලට යනකොට මේක දාලා ටිකක් රබ් කරලා සුවඳ බලලා යන්න. ඇත්තටම මේකත් හොඳයි. මම මේකේම අනිත් එකත් පෙන්නන්නම්. ඔව් මෙතන අනිත් එක. ඒක ස්ට්‍රෝබෙරි සුවඳක් එක්ක මික්ස් වෙලා තමයි එන්නේ. ඒකත් ඒ වගේම තමයි තියෙන්නේ. ඒකත් සුවඳයි. ගොඩක් සුවඳයි. ඒකත් මම අර කිව්වා වගේම දෙකම හොඳයි. ඉතින් සුවඳ ගොඩක් හිතින් නැති වුණාට ඇත්තටම මේක හොඳයි. ඒකට ඊළඟට තියෙනවා මෙන්න මේ පොඩි වොලට් එක, මිනි වොලට් එකක්. මේ මිනි වොලට් එක උනේ රුපියල් 554.46. මම අර කිව්වා වගේම සමහර විට ගානේ මෙහෙම වෙලා ඉතින් මම දැන් ගන්න තමයි හැම එකෙම කියන්නේ. මේක තමයි තියෙන්නේ. මට ඇත්තටම ඕනුනේ මෙන්න මේ වගේ එකක් තියෙන එකක්. මොකද මට මේකට ෆොටෝ එකක් දාගන්න උනාවක් තිබ්බා. ඒක නිසා මම දැම්මේ. කාඩ් දාන්නත් හොඳයි. ඉතින් ඇත්තටම ඒකත් හොඳයි. ප්‍රශ්නයක් නෑ. අපිට කියන්න තරම් ලොකු හොඳක් නැති වුණාට ඉතින් 500 ගානට සාමාන්‍යයෙන් ඇත්තටම හොඳයි. මොකද සාමාන්‍යයෙන් මේකට වැඩි අඩු එකක් මේකට වැඩි ක්වොලිටි එකකින් අඩු එකක් අපිට ගන්නම ලංකාවට ඇතුලේ සාමාන්‍යයෙන් ඉතින් රුපියල් 1000 ගානක් විතර වෙනවනේ. එතකොට බැලුවම මේකත් ඉතින් හොඳයි. ඒකත්
ඊළඟට බලමු මෙන්න මේ තියෙන්නේ සන්ග්ලාස් දෙකක්. මේ සන්ග්ලාස් දෙක උනේ 552යි සත 2යි. මේක මට නෙමෙයි. මේක මට හරියන්නේ නැහැ. නිසා මේක මටත් නෙමෙයි කොහොමද. ඒකත් අවුලක් නැහැ. හදාගන්න. ඒකත් නෑ. ඒකත් හොඳයි. හැබැයි මේක ගත්ත කෙනාට නම් ඉච්චර මුදුනේ නෑ. ඒ කියන්නේ එයාට ඒක දාලා බලනකොට ඉච්චර ෆොටෝ එකේ තියෙනවා වගේ හිතුවේ නැහැ. එයාට ලස්සන විදිහ නැති කියලා. හැබැයි ඉතින් ඒකත් ෂේප්. පස්සේ දැන් තියෙන්නේ අර ස්ට්‍රැප් එකක් අයි වොච් එකට දාන. මේක තියෙන එක ගාවච් එකට දාන්න අර මේ බෑන්ඩ් එක වයිට් එකෙන් එකක් තිබ්බේ නැහැ. වයිට් එකෙන් තමයි එකක් ගන්න. මේක උනේ රුපියල් 382ක් කියලා තමයි පෙන්නන්නේ. හැබැයි මේක අතර මම කිව්වා වගේ ටිකක් අඩුවට දෙන්නේ. ඒකත් ඇත්තටම මාරම හොඳයි. මොකද මේ එකක් මම ඉන් බැලුවාම 1000 ගණක් වගේ වුණේ. ඉතින් 1000 ගණනත් එක බලද්දි ඒක මේ මාරම හොඳයි. ඊට පස්සේ මම ආසාවෙම බලන් හිටපු එක තමයි මේ තියෙන්නේ. මේක උනේ 1468යි සත 72ක්. බලලා හිතන්නේ මොකක් කියලාද? මේ වෙන ගන්න තමයි මම බලාගෙන හිටියේ. මොකද මම මේකට ගොඩාක් ආසයි. මට ගොඩාක් මම ගාව දැනට නැහැ. බෑ මට උවමනා වෙලා තිබ්බා මේ වගේ වොච් 3ක් ගන්න. 3ක් නෙමෙයි අතන මට ඕනේ සිල්වර් එකයි ගෝල්ඩ් එකයි විතරයි. හැබැයි මට හම්බුණා රෝස් ගෝල්ඩ් එක. මම වාට මේ ඔක්කොම එක කරා. හැබැයි මම හිතුවා මේක හම්බෙන්න කලින් මේකේ මේ බෑන්ඩ් එක වගේ කෑල්ල ටිකක් තචුට මහත්තට තියෙයි කියලා. හැබැයි නෑ ප්‍රශ්නයක් නැහැ. මම දාලා බැලුවා. හැබැයි මේක ලොකුයි. ඒක පස්සේ මේ හදා ගන්නත් පුළුවන්. ඒ නිසා ඒක ප්‍රශ්න නැහැ. ෆොටෝ එකේ තිබ්බ විදිහටම තියෙනවා. මම හිතුවේ මහතයි කියලා චුට්ටක්. හැබැයි මහත නැහැ. හැබැයි ඒක ඇත්තටම තිබ්බ විදිහටම තියෙනවා. ඇත්තටම මට මම දාලා පෙන්නන්න එක. ඉතින් ඇත්තටම හොඳයි ඒක. මේ චුට්ටක් ලොකුයි. පොඩ්ඩක් හදා ගන්න ඕනේ. අනිත් ඒවා ටිකක් පෙන්නන්නම් මෙහෙමම. එතකොට ඔයාලට ඕඩර් එක දාද්දී ඕනම් මේක තනි තනියෙන් දාන්නත් පුළුවන්. කැමති නම් මේ තුනම එකට දානවා. මම හිතනවා තුනම එකට දානවා කියන්නේ තුනම එකට තියෙන නිකන් සෙට් එක වොච් සෙට් එකක් තිබ්බේ. මට හිතෙනවා ඔයාලට තුනම දානවා නම් ගාන සාධාරණයි කියලා. ඒක 1468ට සාමාන්‍ය කොම කලෝය බ්‍රෑන්ඩඩ් වොච් වගේ දේනවා තියෙන්නේ. ඒ වගේ එකක් බලුවත් රුපියල් 4000ක් විතර වෙනවා. ඉතින් ඒවට වැඩිය මම හිතනවා මේ වගේ ඉතින් තුනක්ම 1000 ගණනකට හම්බෙනවා. අපිට මාස ගාණක් පාවිච්චි කරලා විසික් කරන්න උනා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ගාණත් හොඳයි. පෙනුමක් තියෙනවා. මම හිතනවා කාලයක් පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. ඊළඟට තියෙනවා මෙන්න මේ ස්ටිකර් මේක නම් දැම්මේ මට නෙමෙයි. මේක දැම්මේ මගේ ලොකු අයියාගේ බබාට. එයා ඒක දැන්ටමත් පාවිච්චි කරලා තියෙනවා. ඔයාලට පේනවද මේ උඩට උනත් මේ මේ තියන්නේ හොඳයි. ඒක කකුල දැම්මට පස්සේ ෆිටෝන් එකත් ලස්සනයි. මේක ඕන විදිහට දාන්න. සමහර වෙලාවට මේස් එකක් දාලා සපත්තුවක් විදිහට පේන දාගෙන යන්නත් පුළුවන්. මේ වෙනවා. ඇත්තටම හොඳයි. හොඳ මැටීරියල් එකේ තියෙන ෆොටෝ එකේ තියෙන විදිහටම තියෙනවා. දැම්මා. මෙන්න මේ hair oil දාන්න මේක තව එකක්
දැම්මා මම අද පිටින් පෙන්නන්න. මේ ඒක නැහැ නෙමෙයි. අපේ අම්මා අරන් ගිහිල්ලා. මේ දෙන්නේ මේකේ තියෙනවා පොඩි හිල් වගේක්. එතකොට මේකට ඔයිල් දාලා මෙහෙම කරලා තුනම හුදුවට ස්කැල්ප් එකට යනවා. අනිත් එක සිලිකන් ෂැම්පූ බ්‍රෂ් එකක් 100 කනකයි බස් 200 ගණන්ක 300 ගණන්ක මම ගන්න 10 ගණන් තුනේ මෙන්න මේ ස්ලිපර්ස් දෙක මේක මෙහෙමයි. මේක දැම්මම හරිම ලස්සනයි කකුලට. කකුල හරිම ලස්සනයි. ඊපස්සේ මම දැම්මා මෙන්න මේ මේකප් බොක්ස් මේ පවුච් එක. 1226 සත 68ක්. මේ තියෙන්නේ හරියට මම තාම මේක හරියට ඇටලවත් බැලුවේ නැහැ. මේ තියෙන්නේ එක මෙන්න මේක. මෙතන දාන්නම් මේ මොකද්ද කියලා. ගිටාරිස් කෙනෙක්ට තමන්ගේ පික් එතකොට ස්ට්‍රින්ග්ස් වගේ දේවල් ස්ට්‍රැප් ගිටාර් ස්ට්‍රැප් එහෙම දාන්න පුළුවන් හෝල්ඩර් බෑග් එකක්. ඊපස්සේ මම දැන් මෙන්න මේක මේ අයිබ්‍රෝ ට්‍රිමර් එකක්. ඊට පස්සේ කියනවා මෙන්න මේක මම කරගත්ත අපරාධම දේ තමයි මේක. මේ ඔඩිගේ වැඩක් නැති දේ තමයි මම මේ දැන් ඔයාලට කියන්න යන්නේ. මම තියෙන්නේ මම ඇයි මේක දැම්මේ කියන එක මට අදට ආමත් තියෙන ප්‍රශ්නයක්. මොකද මම දැන් nails කට් කරලා ඉන්නේ. හැබැයි මගේ nails වැවෙනවා හොඳට. එතකොට මම තමයි සමහරවිට nail polish කරගන්නේ. nail polish ගාගන්නේ හැමදේම මම කරගන්නේ. මට එම බොරු ඒවා දාන්න උවමනාවක් නැහැ. හැබැයි මම මොකටද දැම්මේ කියන්නේ මම දන්නේ නැහැ. ඒක අපරාධ දැන්නේ. ඒකට ඇරෙන්න වෙන මොන හරි දෙයක් දැම්මම හොඳයි කියලා හිතෙනවා. ඒකට මෙන්න මේ ස්ටිකර්ස් ටික හම්බෙලා තියෙනවා. මේක ටිකක් ඉවරයි. මම ඊළඟට පෙන්නන්න හදන්නේ මගේ අනිත් දේ මොකද්ද කියලා. ඉතින් මේවා ටික තමයි අද දවසේ මගේ ටීම් ඕඩර්ස් ටික. මම හිතන විදිහට මම ප්‍රොනවුන්ස් කරනවා හරි ටීම් වෙන්න ඕනේ. සමහර අය ටීම් කියන සමහර අය ටීම් කියනවා. ටීම් කියන මොකක් වුණා අපි ඔය ටික දැම්මම අපිට ඒක ලැබෙනවා නම් එච්චරයි. මම හිතන්නේ ටීම් ඕඩර්ස් ගාන එකේ ගාන අඩුයි. අයිටම්ස් වල ක්වොලිටි එක ගොඩක් හොඳයි. මේ අපිට කට්ටිය වැඩිපුර දාන ඉන්න තමයි ඕඩර්ස් වල අර ඩෙලිවරි එක පරක්කු. එහෙම නැත්නම් ඒකත් හොඳයි. කියන දවසටම හම්බෙනවා වගේ තියෙන දේවලුත් හොඳයි. ටිකක් හරි පරක්කු වෙනවා නම් මම අර කියපු ප්‍රශ්න වෙන්නේ නැති. ඉතින් ඒත් එක බලද්දි මම මේ ගැන ගොඩාක් සතුටුයි. ආයෙලා හිටියා නම් මේ ඇප් එකෙන් ඕඩර් කරන්න බය වෙන දෙයක් නැහැ. වගේම තව විශේෂ දෙයක් කියන්න මතකුණා. මේකේ කිසිම shipping cost එකක්, delivery charge එකක් කිසිම දෙයක් නැහැ. අපි දාන ඕඩර් එකේ ගාන විතරයි අපිට යන්නේ. ඔයාලට මේ වීඩියෝ එකෙන් ගන්න හොඳ දෙයක් තියෙනවා නම් මම හිතනවා ඔයාලා subscribe කරන්න මගේ YouTube channel එක. ඒ වගේම like කරන්න. වටින දෙයක් තියෙනවා නම් ඔයාලා කවුරු හරි තියෙන app එකෙන් ඔඩස් දාන්න බලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාට share කරන්න තව වැඩිදුර දැනගන්න. ඒ විතරක් නෙමෙයි කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. ආයෙත් වීඩියෝ එකක් හම්බ වෙනකන් bye bye.